සෙට් වෙලා නැහැ නෙමෙයි ආය අහලා බලන්න. ඔන්න මම අහන ඕන බලන්න සද්ද කොහොමද? මල්ලිලා කියන්න කසාද බඳිනකද හොඳ නොබඳින්නකද හොඳ? ලක්කරි වැරදිලා දිනා කට්ටියට. දැන් බලන්න මේ පිටිපස්සේ විතරයි කෑ ගහන්නේ. මෙතන ලස්සන බලන්න මේ චූටි දරුපවුල් කෙනෙක් ඉන්නවා. ඔව්. හා? ඔච්චර බලන්නකෝ. මට හස්බන්ඩ්ගේ මූණ බලන්න පේන්නේ නැද්ද කියාගන්න බැරි අමාරු ඉන්නවා කියලා. ඔයාට තේරෙන්නේ නැහැ පවුලේ තියෙන සුන්දරකම. හා? කසාදේ කියන්නේ පුතා. කසාද කියන්නේ කියන්නේ මම පුතා. කියලා දෙන්න. පොඩ්ඩක් කලබල වෙන්න. කසාදේ කියන්නේ කසාය වගේ. කසාද කියන්නේ මෙන්න මට. මාස්ටර් රහගන්න. ප්‍රේම නගරේ ෆුල් හොල්මන් තියෙන කනත් දෙන්නේ. එහෙනම් පැන්දට පස්සේ වැරදුනා. සුන්දර බිරිඳගේ ලස්සන හැඩරුව ගින්දර ලිපේද නැහැ. නෑ බා. ලව් එක අස්සේ තනිකඩ ජීවිතේ නේද? ජොලි ගුඩ් I say දෙන්න බලමු කාල දෙන්නේ කියලා. ප්‍රතිචාරය නෝන. වැරදිච්ච බොල්ලෝ ටිකක් ඉන්නේ මෙතන. පැන්දමෙන් පරවාගේ අදින කොනසේ Wrong side kapan epa ilandaria Patin වයසෙන් උඹද ඉන්න ඉකාමෝරයා දරු සුරකල් රස විඳින්නේ පවුල් කාරයා බැඳපු ලඳුන් දිහා බලන්නේ තනිකදයා චෝන් ගහලා නේද දෙන්න වඳින්නේ ඒ බදමයි ඊට පස්සේ කිරි පිටි බෝලි මේ ලගින්නේ බෝලින් ඉවරයි සුපිරි පාසලක් හොයලා හෙම්බත් දෙන්නේ ළඟම පාසල බඩු මිල ඉහළට නැගලා පාගෙට කන්නේ අඬ බොණ්ඩ අගහිඟ කන් තිබුණට මල්ලි පවුල් පිටින් අපි යනවා පන්සල් පල්ලි දෙන දෙයෝ අපිට ගෙනත් දෙනවා සල්ලි කවුද මචං ගණන් ගන්නේ මේ වගේ කල්ලි ලෙඩ දෙන්නම වාද කරන්නේ බලමු අද කොහෙද ඉවරද කියලා අපි නෑ සපෝට් කරන්නේ සපෝට් එක අනේ බලමුද කවුද දිනන්නේ ඕකේ බලන්න දෙයක් නෑ පුතා බඳපො මිනිහා කියන්නේ දිනුම් කුරුල්ලා උඩ අත්ත වහලා ඉන්නේ කසාද බැන්දට මෙයාගේ ෆයිල් එක තියෙන්නේ මගේ අතේ අද මේ කල්කරේ ඉස්සරහා ඉන්න මේ හැමෝම ඉන්නේ දීගාරිනවා පුතා ඔන්න අහගන්න පිටරම අහගන්න ඇදලා බලමු ෆයිල් එක මංගාවක් තියනවා බලමු අහගන්න මෙයා ලස්සන කෙල්ලන් දැක්කම හුලින් බලනවා බැඳලා නැති එකව කියලා ඉඳනවා නොනා සුදා චූටි බබා මතක වෙනවා පවුල් කාරයෝ තනිකර චරිතමවනවා අනේ හලෝ මට ගහන්න නේද හදන්නේ බඳපු ගෑනු අස්සට උඹලයි රින්ගන්නේ සිතරපටි කැලි දාලා පවුල් කඩන්නේ තනිකඩ ජීවිතේ නිසා වෙන්නේ තනිකඩයා කවදත් නිදහසේ පරදින බඳපු මෑන් නෝනවරව කන්න සූරයා ලෞකෙදුවට බඳින්නේ නෑ නියම පිරිමියා මොනරවගේ නගලේ මල්ලි අපන මෙතන කොතන ගියත් අපිට ගරුසරේසර පුංචි පවුල රක්ත රංගු නැකේ සඳහිරු තනිකඩයා ලෙඩ උදා පෙනෙනවා දරු ඇද ගමුසේ බැඳලා හිටියනම් ඉක්මන් වෙන්නේ නෑ මරු ආදර දෙවිදවා අන්නගල අයියෝ ඉස්සු හැදුනොත් ඇති නැද්දත් දැරෙනවා නේරුණාද කවුරුත් ඒක දන්නවා ඇත්තද ඒක කවුරුත් දන්නවා ඒක ඔහේ දන්නේ මේගොල්ලෝ කියන එක ඇත්ත බැන්දක් අනත් මැරෙනවා මැරෙන්න කලින් බඳිනවා මම වගේ මැරෙන්න කලින් බඳින්න ඕනනේ මැරෙන්න
කලින් මදින්න ඕනේ. ඔව්. හරි. රෙඩි. හැබැයි වශයෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද ඒ වාර? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මට විසඳුමක් දෙන්න ඕන. ඔව්. හිට වෙන්න. හිට බලන්න. ඔව්. මේක ප්‍රශ්නේ. එකම හෝටලෙන් කනකොට බඩ කකියනවා. චීන කෑම ජපන් කෑම කන්න හිතෙනවා. පැන්ද නෝන කල් යනකොට රවල බලනවා. එනවා. රවල බලනවා. රවල බලනවා. රවල බලමු මොකෝ ඉතින්? පැන්ද නෝන කල් යනකොට රවල බලනවා. ඉතින් වෙනම උනකට ඔයාට තේරුණා වෙන්නේ. අනිකට යට ඇදිලා වාලි. නෑ ඇත්ත කිව්වේ මම. මගේ නෝනා ආවත් උඹ කනවා පරිප්පු. බයිලා කියන්නට ආවත් බීලා කසින් ඒ කියන්නේ ඔන්න මල්ලි උඹේ මූණට ගෑනු සෙරෙප්පු. down විහිළුකලේ තරහ ගියාද තනි කණයට සෙරප්පුවෙන් ගහන්න හොඳද නෝනාගේ සුදු නංගිගේ නම වෙරෝනිකා නේද? ඔව්. අන්න එයා මට දීලා මචං වෙනවද? අයි මචං කෙලින් වරින් නෑ නවදනවා. හැබැයි මගේ නෝනා උඹේ හැටි හඳුනනවා. නෝනම්ලා ලව් කරන්න පෙර කරකාරේ බන්දනවා. දෑවැද්දට කනාටු පොල්ලිටවත් දෙනවා. නෝනාගේ නංගිව බාරයි ඔය දෑවැද්ද සරුසාරයි කවුරුත් බඳින්න හසයි ඒ ටික තමුන්න බාරයි නෝනාගේ නංගිව බාරයි දෑවැද්ද සරුසාරයි කවුරුත් බඳින්න හසයි ඒ ටික තමුන්න බාරයි අපි කවුරුත් බඳින්න හසයි ඒ ටික තමුන්න බාරයි අපි කවුරුත් බඳින්න හසයි ඒ ටික තමුන්න බාරයි අපි කොල්ලෝ කෙල්ලෝ කවුරුත් බඳින්න හසයි ඒ ටික මේ කැල්ගරි වල ඉන්න කොල්ලෝ කෙල්ලන්ට බාරයි. Thank you. All right පුතා. ඉතින් එහෙම කිව්වට තව කරන්න ගිහිල්ලා අවුල් කරගත්ත කීප දෙනෙක් ඉන්න අපේ බෑන්ඩ් එකේ. තවම ගිහින් අප්සෙට් ගිය කොල්ලෝ